ආයුබෝවන් ළමයි. අද අපි හම්බෙන්න යන්නේ O level විෂය නිර්දේශයේ 11 වසරේ ලේසි පාඩමක් වෙච්ච අලෙවිකරණය කියන පාඩමට. ඉතින් අපි කතා කරමු මුලින්ම මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ? ඇත්තටම මොකද්ද අලෙවිකරණය කියන්නේ? අපි හැමෝම දෛනික ජීවිතය ගත කරගෙන යනකොට අපිට ඕන කරන දේවල් තියෙනවානේ. අපිට මිනිස් විදියට අපිට තියෙනවා මිනිස් අවශ්‍යතා හා උවමනා. දන්නවනේ BS වල මේ ව්‍යාපාර අධ්‍යයනයේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ ඉඳන්ම කටපාඩම් කළාම එපා වෙන්නේ නැති හැබැයි. මිනිස් අවශ්‍යතා හා උවමනා, අවශ්‍යතා හා උවමනා. ඔහොම ගිහිල්ලා ඒවා තෘප්තිමත් කරද්දී ඒ තෘප්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ඒවා නිෂ්පාදනය කරලා ඒවා වෙළඳපොළ පිළිගන්වන ක්‍රියාවලියට තමයි අපි අලෙවිකරණය කියන්නේ. සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි පොළට යනවා. හරිද? පොළට යද්දිම ඉන්නවා. කොල්ලෝ ඉන්නවා. මේ කෑ ගහලා එන්න නෝනා අපෙනුත් පලා ගන්නකෝ එන්න නෝනා ගානවා. හරිද? මොකුණු එන්න කංකුන් අනම්මනම් ගැන කිව්වේ. හරිද? කොහොම හරි එතන ඉඳන් FB post එකකින් දාන ඇඩ් එක වෙනකල්ම තියෙන්නේ තනිකරම අලෙවිකරණය. අපි අලෙවිකරණයට සිංහලෙන්ම කිව්වොත් එහෙම මාකටිං. හරිද? ඉංග්‍රීසි. දාගන්න අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා. මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා නිෂ්පාදිතයක් වෙළඳ පොළ වෙත නිෂ්පාදනය කිරීම හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්වේ. කියන්න බෑ. ලියුනේ. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කළ හැකි නිෂ්පාදනයක් වෙළඳ පොළ වෙත නිෂ්පාදනය කිරීම හා පිළිගැන්වීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි. right. අලෙවිකරණයේ ප්‍රධාන කාර්යයන් ටික බලමුද? මොකක්ද අලෙවිකරණයෙන් වෙන්නේ? ලියලින්නෝ. අලෙවිකරණයෙන් කරන්නේ ළමයි මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනවා. අවශ්‍යතා හා උවමනා වඩාත් හොඳින් තෘප්තිමත් කළ හැකි වන භාණ්ඩයක් හෝ සේවාවක් නිර්මාණය කිරීම. දෙවෙනි එක මොකක්ද ළමයි? මේක හැදුවට මදි.
ඒක වෙළඳ පොළට දාන්නත් ඕනේ. නිෂ්පාදනය කරන ලද මේ ලියා ගන්න. නිෂ්පාදනය කරන ලද භාණ්ඩය හෝ සේවාව ආකර්ශනීය වන අයුරින් වෙළඳ පොළ වෙත ඉදිරිපත් කිරීම. මොකද්ද මේ නිෂ්පාදිත ආකර්ශනීය වන අයුරින් වෙළඳ පොළ වෙත ඉදිරිපත් කරනවා කියන්නේ? භාණ්ඩය හෝ සේවාව. සේවාව නම් ඉතින් හිත ගන්න සුළු විදිහට තියෙන්න ඕනේ. භාණ්ඩයක් නම් ඉතින් මේකක් චුට්ටක් නෑ. පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න ඕනේ. හරිද? ඊළඟ එක සරල හා යෝග්‍ය ආකාරයෙන් භාණ්ඩය පාරිභෝගිකයා අතට පත් කිරීම. මුලින්ම ළමයි නිෂ්පාදිතය හැදුවා. ඒක ආකර්ශනීය වෙන අයුරින් මේව කරා. ඊට පස්සේ සරල හා යෝග්‍ය ආකාරයෙන් ඒක පාරිභෝගිකයාට පත් කරා. අන්තිමට අපි පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර හොයලා බලන්න ඕනේ වගේම ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ලියා ගන්න. ප්‍රතිචාර සොයා බැලීම හා අලෙවියෙන් පසු සේවාව සැපයීම. හැමතැනම කියනවා වෙළඳ පොළ කියලා කෑල්ල. හැබැයි දැන්ට සමහර ළමයි දන්නේ නැහැ මොකද්ද වෙළඳ පොළ කියන්නේ කියලා. කලින් ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. කලින් පාඩම් වල මේ සිද්ධිය ගියා. හරිද? ඊළඟට අපි ආයෙ නිකන් බලමු ඒ කියන්නේ මොකද්ද වෙළඳ පොළක් කියන්නේ ඇත්තටම. හරිද? එක ගොයියෙක් ඉන්නවා. හරිද? මෙයා ගාව තියෙනවා හාල් කිලෝ 50 මිටියක් තියෙනවා. හරිද? මේ පැත්තේ මිනිස්සු ඉන්නවා. හරිද? මෙතන මොකුත් කියන්නේ අපි හිතමු මෙතන යනවා. මෙයා හාල් ටික මෙයාලට දීලා මෙයාලගෙන් සල්ලි ගන්නවා. ගනුදෙනුවක් සිද්ධ වුණා. මේ වගේ මෙයාට කියන්නේ මොකද්ද? මෙයා බඩු දෙන එක්කෙනා. දෙනවා නම් විකුණුම් කළොත්.
මෙයා බඩු දෙන එක්කෙනා විකුණුම් කරු. බඩු ගන්න කට්ටිය ගැනුම් කරු. දෙන එක්කෙනා විකුණුම් කරු. ගන්න කට්ටිය ගැනුම් කරු. හරිද? විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් මුණ ගැහෙන ඕනෑම ස්ථානයකට අපි කියනවා වෙළඳ පොළක් කියලා. විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් මුණ ගැහෙන ඕනෑම ස්ථානයකට අපි කියනවා වෙළඳ පොළක් කියලා. හරි සරලයි. ඕක විතරයි ලියන්න තියෙන්නේ. දාගන්න මාතෘකාව වෙළඳ පොළ. මේ බෝඩ් එකේ පේනවා. වෙළඳ පොළ. හරිද? දාගන්න. විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් මුණ ගැහෙන ඕනෑම ආකාරයක් වෙළඳ පොළක් ලෙස හඳුන්වයි. මොකද්ද? විකුණුම් කරුවන් හා ගැනුම් කරුවන් මුණ ගැසෙන ඕනෑම ආකාරයක් වෙළඳ පොළක් ලෙස හඳුන්වයි. අපි යන්නේ එහෙනම් ඊළඟ කැලලට. ඊළඟ කොටස තමයි ළමයි ඉලක්ක වෙළඳ පොළ. හැමතැනින්ම ඇහෙන වචනයක් හැබැයි තේරුම දන්නේ නැහැ. මාතෘකාව දාගත්තා. අපි බලමු මොකක්ද ඉලක්ක වෙළඳ පොළ කියන්නේ කියලා. අපි ගමු මෙහෙම මිනිස්සු ගොඩක් ඉන්නවා. හරිද? 1000ක් විතර ඉන්නවා කියලා හිතනවා. ඔහොම ඉන්නකොට මේ අතරේ දැන් ලෑලිම නෑනේ. කබිලේවත් ඉන්නවනේ. මෙහෙම බෙල්ලක් පේන්නේ නැහැ. මෙහෙම. හැමදාම උදේට කට්ටියම තේ බොනවලු. හරිද? හැමදාම උදේට කට්ටිය තේ බොනවා. එක්කෙනෙක් බොනවා නිෂ්පාදන නම් කියන්න හොඳ නැහැ. එක්කෙනෙක් බොනවා රත්ති. අනිත් එක්කෙනා ඇන්කර් බොනවලු. තව එක්කෙනෙක් වෙන එකක් බොනවලු. හරිද? ඔහොමම කට්ටිය කියනවා. මේ මෙතන ඉන්න මේ මහත සෙට් එකේ ඉන්නවනේ. උන් ටික කියනවලු මේ අපි බොන්නේ නන් ෆැට්. මොකක්ද නන් ෆැට් කියන්නේ? මේද රහිත පිටි. දැන් මේ එකක් ගත්තොත් එහෙම ඒකෙම තියෙනවා ෆුල් ක්‍රීම් මිල්ක් එක කියලා නෝමල් කිරි එක තියෙනවා. හරිද? යොදේ සහිත පිටි. ඊට පස්සේ නන් ෆැට් තියෙනවා. මේ නන් ෆැට් කියලා කිරි එක ගහන මූලික හේතුව මොකද්ද? මූලික හේතුව තමයි කාලා මහත් වෙච්ච මේ වගේ උන් ඉන්න හින්දා. හරිද? නන් ෆැට් එකක් ගහන මූලික හේතුව තමයි මෙයාලා. කවදාවත් මේක මෙයාලා බොන්නේ නැහැ. බොනවා මම කියන්නේ එහෙම නෙමෙයි. අර හිතලම බොන මිනිස්සු ඉන්නවනේ. ඒ බොන්නේ අනිවාර්යෙන් මෙයාලා. මේක හැදුවේ මෙයාලා බොන නිසා. මේගොල්ලෝ දන්නවා මේ වගේ කට්ටියක් අනිවාර්යෙන් සමාජයේ ඉන්නවා. ඒ හින්දා මේගොල්ලෝ බොනවා කියලා. මෙයාලගේ ඉලක්ක වෙළඳ පොළ තමයි මේ ඉන්නේ.
මෙයාලම වැඩක් නැහැ මෙයාලට. මෙයාලගේ ඉලක්ක වෙළඳපොළ තමයි මේ ඉන්නේ. සරලව කිව්වොත් ඔච්චරයි. සෙරෙප්පු ගමු. සෙරෙප්පු තියෙනවා. හරිද? සාමාන්‍ය මිනිස්සු දාන බාට දාන්න බෑ දියවැඩිය හැදිච්ච මිනිස්සුන්ට. කකුල තුවාල වෙනවා අරකයි මේක. ඒකට ඒගොල්ලෝ කල්පනා කරා විශේෂ සෙරෙප්පු జాතියක් හදන්න. හරිද? අර නිකන් පුළුන් ගොඩක් වගේ. හරිද? ඒ මිනිසුන්ට හරියම පහසුයි. දියවැඩිය රෝගයෙන් මේවා කළා. ඒගොල්ලෝගේ ටාගට් එක තමයි දියවැඩිය රෝගයෙන් මේ සෙරෙප්පුව ගන්න එක. ඒගොල්ලෝ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි කරන්නේ දියවැඩිය රෝගයෙන්. ලැම්බෝගිනි කාර් එක බලන්න ළමයි. ලැම්බෝගිනි කාර් එක හදපු මිනිස්සයා කියලා තියෙනවා මම කවදාවත් ටීවී එක ඇඩ් එකව දාන්නේ නැහැ. ඇයි ඇඩ් එකව දාන්නේ නැත්තේ? ටීවී එක බලන මිනිස්සෙට කවදාවත් ලැම්බෝගිනියක් ගන්න බෑ. අන්න කොල්ලෝ දැන් ටීවී බලන එක නවත්තනවා හිටියා. ටීවී බලන එක නැත්තර මදි හැබැයි. ලැම්බෝගිනියක් ගන්න වෙන්නේ නැහැ මොකද? මේ හරි එක වැඩක් නැහැ. ලියාගන්න ඉලක්ක වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. ලියාගන්න. ව්‍යාපාරයකට වඩාත් ආකර්ශනීය ලෙස මෙන්ම ලාභදායී ලෙස තෘප්තිමත් කළ හැකි පාරිභෝගිකයින්ගෙන් සමන්විත වෙළඳපොළ කොටස හෙවත් පාරිභෝගික කොටස ඉලක්ක වෙළඳපොළ ලෙස හඳුන්වයි. අපි දැන් බලන්න ළමයි අපි මේ ගණන් වල තියෙන කුලකින් මේක බැලුවොත් නිකන් බලන්න හරියද? ඉලක්ක වෙළඳපොළ කියන්නේ දැන් මේක තමයි වෙළඳපොළ. මේ වෙළඳපොළ ඇතුලේ අරගොල්ලෝ ටාගට් කරන කට්ටිය මෙච්චරයි ඉන්නේ. වෙළඳපොළ ඇතුලේ කට්ටියකට තමයි ටාගට් කරන්නේ. මෙයාලට තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. මගේ අකුරු නම් මුතු කැට වගේ. පොඩි කාලේ ඉඳන් පහවසරේ ශිෂ්‍යත්ව ටීචර්ගෙන් ඉඳන් ඕලෙල් වෙනකම් කට්ටිය කියන්නේ පුතා වගේ අකුරු නම් මුතු කැට වගේ. ගණන් ගන්න එපා ඉතින්. හරි. right. ඊළඟට තියෙන්නේ ළමයි හොඳම කැලලක්. අහන් ඉන්න අන්තිමට කියන්නේ විනාඩි 10ක් යනවා කලින් 10ක් යන්නේ 7ක්. දාගන්න අන්තිම මාතෘකාව අලෙවීකරණ මිශ්‍රය.
ඇත්තටම මොකක්ද අලෙවිකරණ මිශ්‍රය කියන්නේ? අපි මේකේ මේ නෝට් එක ලියාගෙන කතා කරමු. අලෙවිකරණ මිශ්‍රය ලියාගන්න. අලෙවිකරණ මිශ්‍රය කොටස් හතරකි. කොටස් හතරකි. කොටස් හතර මොනවාද? එක තමයි නිෂ්පාදිතය. එක මිල. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. හොඳයි. අපි හිතමු සේල් එකක් දානවා. සබන්කට සේල් එකක් දානවා. කොහෙද දාන්නේ? මාකට් එකේ දානවා. සබන්කටේ රුපියල් 100යි. නෑ. ඩිස්කවුන්ට් එකත් එක්ක රුපියල් 80යි. හරිද? මේගොල්ලෝ මේක ගැන බැනර් එකකුත් ගහලා තියෙනවා. ස්ටේෂන් එකේ, බස් ස්ටෑන්ඩ් එකේ හැමතැනම බැනරුත් ගහලා තියෙනවා. මම මේ පේපර් එකේ සිද්ධියක් කියන්නේ. හරිද? දීලා වගේ අහනවා අලෙවිකරණ මිශ්‍රයට අදාළව මෙම සිද්ධිය ඇසුරෙන් අර හතර පුරවන්න කියලා. මේ ටික දීලා වගේ අහනවා අලෙවිකරණ මිශ්‍රය ඇසුරෙන් මෙම සිද්ධියට අදාළව මේ හතර පුරවන්න කියලා. හරිද? මෙතන නිෂ්පාදිතය. නිෂ්පාදිතය මොකක්ද? දන්නවා. මිල රුපියල් 80යි. මිලට අදාළව මිල රුපියල් 80යි කියලා තියෙනවා. ස්ථානයේ කොහෙද විකුණන්නේ? මාකට් එකේ. ප්‍රවර්ධනය කරලා දිනවා බෝඩ් ගහලා බැනර් ගහලා එහෙනම් සෙල්ලම් කරලා දිනවා. මේ මිලටම තමයි මේ වට්ටමත් අදාළ වෙන්නේ. හරිද? වට්ටමත් දීලා ඒගොල්ලෝ කරන්නේ අලෙවිකරණ මේ උපාය මාර්ගය. හරිද? ආයි නිකන් කොමර්ස් කරන ළමයින්ට බොරු කියන්න ඕනේ නැහැ. මේ ෆ්‍රී ක්ලාස් එක පවා අලෙවිකරණ පොඩි ජෙලිමානේ. ඒකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ෆ්‍රී ක්ලාස් එකක් කරලා කට්ටිය මොනවද බලාපොරොත්තු වෙන්නේ? හරි. කට්ටිය මොඩල් පාස් වෙනවා. හරිද? ඊට වඩා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ක්ලාස් එක මාකට් එකට යනවා. හරිද? ඒ මාකට් එකට යන එක තමයි යාලා බලාපොරොත්තු වෙන්නේ. පොයි දවසේම සෙමිනාර් වලට ගියානේ. හොඳ. අලෙවිකරණ මිශ්‍රය හොඳට මතක තියාගන්න මේක ලියන්න වෙනවා අනිවාර්යයෙන්ම කියන්න බෑ. ඒ වුණාට බොහෝ දුරට ලියන්න ආපු අවස්ථා තියෙනවා. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. මොකක්ද? කීයද? කොහෙද? කොහොමද? කොහොමද කියලා කියන්නේ විකුණන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරපු ප්‍රවර්ධන මෙවුවේ. right. මේ යටතට උදාහරණ ලියන්න ඉඩ තියාගත්තේ නෑනේ. අවුලක් නෑ. ඔයගොල්ලෝ පල්ලෙහාට ලියාගත්තේ. මෙහෙම ඉරි කැල්ලක් ගහලා මේ හැම එකටම උදාහරණ ටික ලියාගන්න. උදාහරණ ටික දාගන්න.
නිෂ්පාදිත වෙනවා ගුණත්වය අංගෝපාංග මෝස්තරය ගුණත්වය අංගෝපාංග මෝස්තරය ඇසුරුම ඒ හතර ගුණත්වය අංගෝපාංග මෝස්තරය ඇසුරුම මිල මිලට අලෙවි කරන මිශ්‍රයේ මිලට අදාළව තියෙන දේවල් තමයි ලයිස්තුගත මිල වට්ටම් දීමනා ගෙවීම් ක්‍රම වට්ටම් දීමනා ගෙවීම් ක්‍රම right ඊළඟට ස්ථානයට තියෙනවා බෙදා හැරීම ගබඩා කිරීම ප්‍රවාහනය ආවරණ ප්‍රදේශ ප්‍රවර්ධනයට කියනවා ප්‍රචාරණය පෞද්ගලික අලවිය මහජන සම්බන්ධතා විකුණුම් ප්‍රවර්ධන හරිද ප්‍රවර්ධනයට තියෙනවා විකුණුම් ප්‍රවර්ධන right මේ හැම එකටම මම 4 ගානේ වගේ වෙන්න තමයි කිව්වේ හරිද ඕකට තමයි අලෙවිකරණ මිශ්‍රය කියලා කියන්නේ අලෙවිකරණ මිශ්‍රයේ මූලික විචල්්‍යතා තමයි මේ 4 හරිද ඔය 4 මතක තියාගත්තොත් එක්සෑම් එකට පොඩි ගේමක් ගහ ගන්න පුළුවන් අවුලක් නැහැ හරි අලෙවිකරණයත් ඉවරයි එහෙනම් පේපර් ක්ලාස් එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙමි මම ඔබේ සමු ගන්නවා ආයුබෝවන්